Hello friends, welcome to my YouTube channel. ඉතියාලුනේ මම අද ඔයාලට පෙන්වන්න යන්නේ අපේ කොහොමද අපි YouTube channel එකක් හදාගන්න YouTube එකට දැන් වීඩියෝ දාදී thumbnail හදන්න ගොඩක් හදන්නේ ගොඩක් අය දන්නා. සමහර අය දන්නේ නැහනේ. අපි ඉතින් බලමු කොහොමද YouTube එකට thumbnail එකක් දාගන්න කියලා. ඉතින් ඔයාලා කෙලින්ම මේ Play Store එකට යන්න. Play Store එකට ගිහලා search bar එකට ගිහලා ඔයාලා ගහගන්න friends Pixel Lab කියලා. Pixel Lab කියලා ගහුවම මෙන්න මේ විදිහට picture editor කියලා app එකක් තියෙනවා. අන්න ඒක download කරගන්න. දැන් මගේ නම් download නිසා ඒක කිසි ප්‍රශ්නයක් නැතුව open කරගන්න පුළුවන්. අපි ඒක open කරගමු. අපි open කරගත්තාම friends මෙන්න මේ විදිහට එනවා. අපි ඒක okay කරගමුකෝ. මේ මං හදපු එකක් friends. අපි දැන් ඒක අයින් කරගමුකෝ. අපි දැන් අලුත් එකට යමු. අලුත් එකට ගියාම මේ විදිහට එනවා friends. ඉස්සල්ලාම ඔයාලට new text කියන එක අයින් කරගන්න. දැන් අපි text එකක් දාන්න නෑනේ. ඔන්න ඔය විදිහට අපි අයින් කරගමු. දැන් අපි බලමු මේකට color එක. ඔයාලා කැමති color එකක් දාන්න ඕනේ නැහැ. දැන් ඔයාලට පුළුවන් මේකට color දාන්න නැත්නම් background එකක් දාන්න. අපි ඉතින් කෝකටත් කියලා color එකක් දාලා බලමුකෝ නේද? ඒකට friends ඔය යට තියෙන කොටු දෙයක් වගේ එකට යන්න. එතකොට මේ අයින තියෙන color කියන එක ක්ලික් කරලා gradient එකක් විදියට පාට දෙකක් විදියට දාන්න. මේ විදියට මාරු කරගන්න පුළුවන්. අපි මේක දාමුකෝ කොහොමද background එකට වැහෙනවනේ. මම දාලා right එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ අර කතිරයක් නෙමෙයි. මොකද්ද? plus ලකුණක් තියෙන්නේ. අන්න ඒකට ගිහිල්ලා ඔයාලා from gallery කියන එකට යන්න. ඔයාලා image එක download කරන් හිටියොත් ඒක ලේසි friends. අපි දැන් මෙන්න මේ image එක අපිට ඕනේ විදියට edit කරගන්න පුළුවන්. 16යි 9 දැම්මොත් අන්න ඒ විදියට අපිට ඕනේ තැනට ගන්න පුළුවන්. අපි මෙතනට දාලා අරකේ විදියටම හදමුකෝ. මම මේ කලින් එකමයි ගත්තේ. හරි. අපි ඒකල්ල ඒක මේ විදියට දාමු. ඉතින් මෙන්න මේ විදියට දැන් මෙතන තියනවානේ. මෙන්න මේ විදියට අපිට ලොකු කරන්න පුළුවන්. මේ විදියට ලොකු කරන්න ඕන. ඊට පස්සේ අනේ friends පොඩ්ඩක් මට අමතක වුණා. ඒක නිසා මෙන්න මේක delete කරන්නකෝ. හරි. දැන් ඉස්සල්ලාම ඔයාලා මේ ඉඩ තියෙන තිත් තුනට යන්න. ඊට පස්සේ image size කියන එක ඔබයි. ඊට පස්සේ custom කියන එක ඔබලා ඔයාලගේ මෙතන තියෙන YouTube thumbnail කියලා. ඒක ඔබයි. ඊට පස්සේ okay කරන්න. දැන් හරි. දැන් ඔයාලකට ගිහිල්ලා ඒකට ගිහිල්ලා අර මේ ඔයාලා download කරගත්ත YouTube මේ Google එකෙන් හරි මොකෙන් හරි ඒක අපේ මේකට දාන්න. මම නම් 16යි 9 කියන එක දාලා තමයි දාන්නේ. හරි. ඊට පස්සේ right click කරලා අපිට මේ screen එකටම අපිට දාගන්න පුළුවන් මේක. අපි ඕන විදියට ඔයාලට ඕන විදියට දාගන්න. ඊට පස්සේ මෙන්න මේ කොටු දෙයක් වගේ දින් අන්න ඒක ඔබලා මෙන්න මේ lock icon එක click කරන්න. එතකොට දැන් මේක අපිට දැන් මේක ඔබලා ගියම් මේක අපිට කොහෙවත් හෙල්ලෙන්නේ නැහැ. එතකොට අමාරු නෑ වැඩේ කරගන්න. ඊළඟට friends අපි මේකට ඔයාලගේ ෆොටෝ එකක් ඇඩ් කරමු. ඒ කියන්නේ දැන් ඔයාලගේ ෆොටෝ එකක් හරි ඔයාලා කොහොම හරි ඉන්න ෆොටෝ එකක් ඇඩ් කරමු. ඒකට ඉස්සෙල්ලාම ඔයාලා දැන් Google එකට යන්න ඕන. Google එකට ගියාම ඔයාලට තියෙනවා background remove කියලා search කරගන්න. background remove ගියාම ඔයාලට මේ Adobe එකෙන් හරි මේකෙන් හරි යන්න පුළුවන්. අපි මේකෙන් යමු. මේකෙන් ගියාම මං remove කරපු එක තියෙනවද දන්නේ නැහැ. මෙන්න මේ upload image කියන එකට ගිහලා තමන්ගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ done කියන එක ඔබලා මේක දැන් මගේ නම් මේ විදියට මේ මෙහෙම background එක මේකේ තියෙනවා. දැන් ඔයාලා මේ download කියන එක ඔබලා මෙන්න මේ විදියට ඔයාලට free එකකින් download කරන්න පුළුවන්. unlock මේ කියන්නේ මේකෙන් ගියොත් අර HD විදියට තමයි මේකෙන් download. අරකින් හොඳ quality එකකට download වෙනවා. ඔයාලට ඒ විදියට කැමති විදියට කරගන්න පුළුවන්. දැන් ඔයාලට මේ background adjust ඒවා ටික කරගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම නිකන් විදියට හදන විදිය බලගමු. ඒකින්ද දැන් ඔයාලා download කරගත්ත එක අපේ gallery එකේ තියෙනවානේ. දැන් ආයෙත් ඔයාලා අර app එකට යන්න ඕනේ. අර app එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ආයෙත් මෙතනට දාලා මේ අර මොකද්ද plus එක ඔබලා from gallery ගිහිල්ලා අපි දැන් background එක හදාගත්ත ෆොටෝ එක දාන්න. මෙන්න මේ විදියට තියෙන ෆොටෝ එක ඕන විදියකට දාන්න පුළුවන්. මේ විදියට තුන හතර දාලා ඔන්න ඔය විදියට හරි විදියට හදලා අපිට ඕන විදියට edit කරගෙන අපිට ඕන විදියට දාගන්න පුළුවන්. දැන් මම නම් මේ විදියට දැන් හදාගත්ත හින්දා මේ විදියට දානවා මේ මගේ ෆොටෝ එක. අපි දැන් මෙහෙම right click කරමු. ඊට පස්සේ දැන් ඔයාලට ඕනේ තැනට මේක දාගමු. මේක දාගෙන ඔයාලට ඕනේ තැනට දාලා ඒකත් අර විදියට මේ අපේ ෆොටෝ එක ඉස්සරහ තියෙන lock එක click කරලා එතකොට ඒකත් හෙල්ලෙන්නේ නැහැ. දැන් friends අපි ඔයාලට ඕනේ text එක මේකට දාගමු. text එක දාන්න ඕනේ ඔයාලගේ රූපේ ඉන්න විදිහට අයින පැත්තේ. මේ ඒක ක්ලික් කරාම text කියලා අයින තියෙනවා plus එක. අපි දැන් new text එක ගියා මේ ඔයාලට ඕනේ තැනින් තියලා double click කරන්න ඒක උඩ. එතකොට මේ විදිහට එනවා. අපි දැන් බලමු. මම දැන් මේකේ thumbnail එකම හදමුකෝ.
අපි එකට දාමු ඔයාලා ඉස්සලම YouTube thumbnail අදුනා friends ඔන්න ඉදි thumbnail කියලා සීලස් කරගන්න thumbnail එකක් හදමු ඔය ඉතින් සිංහලෙන් හරි දාන්න පුළුවන්. ඔයාලා ඊට පස්සේ මෙතනින් මේ ඉමෝජි එකක් දාලා ඔයාලට කැමති විදිහට ඉමෝජි එකක් දාන්න. මම දැන් මේ ඉමෝජි එක දාන්නම්කෝ. අපිට මේ විදිහට ඉමෝජි දෙක තුනක් දාන්න පුළුවන්. දැන් ඕකේ කරාම මේක ඕනේ තැනට දාගන්න. ඊට පස්සේ friends අපි මේකේ පොඩ්ඩක් එන්වයරන්මන්ට් එක හදාගමු. එතකොට මෙන්න මෙතන එඩිට් ගියාම මෙතනින්ම තමයි එන්නේ. ටෙක්ස්ට් එක අපිට ඕනේ විදිහට ලොකු කරගන්න පුළුවන්. මේ විදිහට ලොකුවට අපි හදාගමුකෝ. ඊට පස්සේ අපි මෙහෙම කරමු. දැන් ඔයාලට මේකේ සයිස් එක හදුවානේ. කලර් එක වෙනස් කරන්න පුළුවන්. අපි දැන් ග්‍රැඩියන්ට් ගියොත් පාට දෙකකින් ලස්සනට හදාගන්න පුළුවන් ඒක. මේ විදිහට නැත්තම් සුදුයි ගලුයි එකක් තියෙනවා. මේක තමයි ගොඩක් ගැලපෙන්නේ මේකට. මෙන්න මේ විදිහට හදාගත්තම යාළුවනේ අපිට දැන් මේක මේ විදිහටම තියලා ඒකත් ඕන ලොක් කරනවා. මේකේ තව මේ විදිහට කලර් ඕන එකක් විදිහට අපි මෙහෙම දාමුකෝ. දැන් අපි YouTube thumbnail එකක් හදමු කියලා මේක හදලා ඉවරයි. දැන් මේකත් අන්ලොක් අපිට මේ විදිහට ඕනෑම අන්ලොක්. තව යාළුවනේ අපිට මේකට ස්ටිකර්ස් ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඔළුවට අපේ ඔළුව අපේ රූපේ තියන්නේ අපේ රූපේ ගාවින් අපිට ඒ කියන්නේ අපේ මේ thumbnail එකටම අපිට ස්ටිකර් එකක් දාන්න පුළුවන්. හරියට මෙන්න මේ විදිහට. ඔයාලා දැන් මේ අපේ මේකට ගිහිල්ලා ඔයා හිතන්නෝ මේ ක්ලික් කරලා අපි thumbnail එකේ ෆොටෝ එක ක්ලික් කරමුකෝ. ඊට පස්සේ මේක ඔෆ් කරලා අපි යන් මේ අයිකන් එකට කෝ එක මෙන්න මේක නෙමෙයි මෙන්න මෙතනින් අපිට මේකක් දාන්න පුළුවන්. මේක මේ විදියට අපිට හදා ගන්න පුළුවන්. අපිට ඩාර්ක් කලර් එකක් වටේට දාලා මේ විදියට හදන්න පුළුවන්. අන්න ඒ විදියට ඒ ටික හදා ගන්න පුළුවන්. කොන්නෙත් නෑ කියමුකෝ. මේක හදමු. අපෝ මේ ඩාර්ක් කලර් නම් එපා. දැන් ඩාර්ක් එක අයින් කරන්නත් එපා. මේ විදියට ඕනේ කලර් එකකින් අපිට ඒකත් හදා ගන්න පුළුවන්. මේ විදියට දැම්ම නැත්තටම නැතිලා යනවා. ඒකත් හොඳයි. තියෙන හැටියට මේ වයිට් එකට දාලා වයිට් එකෙන් නැත්තටම නැති කරලා දාන්න. මේක අර ඒ කියන්නේ මම නම් ඒකට එච්චර කැමති නෑ. අපි දැන් මේකට හරියට දාමු. ඊට පස්සේ අර පොඩි ගතියක් තියෙනවා ඒකේ. මෙහෙම දාලා අපිට දැන් ස්ටිකර්ස් එහෙමත් දාන්න පුළුවන්. කොහමද ඔයාලට දැන් මේකේ ගිහිල්ලා දැන් අපිව ක්ලික් කරලා මේව දැන් මේක බලන්න. දැන් අපිව නෙවෙන්නේ. මේකේ හරි කොහම එනවා. දැන් මේකම දීපා. ඕකේ. දැන් හරි. ඊට ක්ලික් කරලා අපි අපේ ගාට දාමුකෝ එහෙනම්. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට ස්ටිකර් එකක් දාන්න පුළුවන් friends. දැන් අපිට ඕනේ විදියකට ඉතින් ස්ටිකර් එක දාන තැන හදාගෙන ඉන්න පුළුවන්. අපි දැන් මෙතනට ගිහින් හිටමුකෝ. මේක අයින් කරලා ඉන්න. ඕකේ දැන් අපිට ස්ටිකර් එකක් දාන්න පුළුවන් මෙතනට. ඔයාලා ස්ටිකර් එක හදාගන්නකො. දැන් මෙන්න මේක දැම්මනම් දැන් අපිට මෙහෙම දැන් ඔළුව පිටිපස්සට වගේ දාන්න ඕන නම් friends. දැන් මෙහෙම තියදම තියලා මම මේකට ගිහිල්ලා එදිට එහෙම බාහිර ඉඳලා එන්න ඕනේ බාහිර. ඔන්න ඒ විදිහට දාන්න ඕනේ friends. ඊට පස්සේ දැන් මේක හරියන්නේ නැහැ මට නම්. ඒකින්ද අපිට කැමති එකක් දාන්න පුළුවන් එතනින්. මේක ඩීලීට් කරමු. දැන් ස්ටිකර් එකට ගිහලා මේ විදිහට අපි දාමු. දැන් 100% ඒ වගේ කැමති එකක් දාන්න පුළුවන්. ඒකල මේ විදිහට හදන්න පුළුවන්. මෙන්න මේ විතරින් අපි දාමුකෝ. ඔන්න ඔහමයි friends. දැන් අපි thumbnail එක හදාගෙන ඉවරයි. එන්න මේ විදිහට ලේසියෙන්ම thumbnail එකක් හදන විදිහ තමයි මම දැන් ඔයාලට කිව්වේ. දැන් අපි මේක ලොක් කරගෙන මේක සේව් කරගන්න තමයි දැන් තියෙන්නේ. දැන් අපි යමු. දැන් මෙහෙම හෙල්ලෙන්නේ නැහනේ.
දැන් මෙන්න මෙතන මේ save icon එක ක්ලික් කරලා save project එකක් විදිහට කියන්නේ අපිට ඕන වෙලාවක මේක ආයි හදා ගන්න පුළුවන්. ඒ විදිහට select කරන්න පුළුවන්. දැන් අපි මේක මන්න save as image ඒ කියන්නේ gallery එකට select කරනවා. මේ ටික අපිට custom ගිහිල්ලා high very high ඒවා ultra ඒ ටික දාගන්න පුළුවන්. මම default නැත්තම් කක්කරේ default මේක දාමු. ඊට පස්සේ මේකේ jpg දාන්න png එකේ දාන්න මම නම් jpg දානවා. දැන් අපි gallery එකට save කරගමු. දැන් මේක save වෙන ගමන් දැන් add එකක් එනවා. අපි add එක close කරගමු. දැන් friends අපි බලමු මේ gallery එකේ තියනවාද කියලා. ඔන්න ඔය විදිහට බලද්දි දැන් අපිට අපි හදපු එක gallery එකේ තියෙනවා. ඊළඟට මේ වගේ වීඩියෝ දිගටම බලන්න මගේ channel එක subscribe කරලා තියන්න. එහෙනම් අපි පස්සේ දවසක හම්බෙමු. bye.